අපි දෙන්න ඉස්ලාම් ක්ලාස් යන කාලේ තමයි අපි දෙන්න යාළුවනේ. ඒ කියන්නේ යා ඔය වඩු කෝස් කරන්න ගියා. මමත් ඒ පැත්තෙම ක්ලාස් එකකට ගියා. එතකොට ඒ 87 විතර. පාතක යාළුවා ඉන්න තිද්දි තමයි ආමියකට ගියේ. ඒ ගිහිල්ලා අවුරුද්දකින් පස්සේ ගෙදර ආවා අපි. පස්සේ අපේ තාත්තා ඉතින් කැමති වුණා. කැමති වුණේ කැමති වුණා. ඊට පස්සේ 89 අපි බැන්දා. බැන්දේ මගුල් වෙඩින් එකක් හරි මේ ගත්තේ නෑ. ඒ කියන්නේ ඒ දවස්වල යුද්ධෙනේ ගොඩක්. ඒ නිසා මෙයාට නිවාඩු නෑ. මෙයා එතකොට හිටියේ වැලියෝයි වැඩ කරේ. යාපනයේ හරි මීටට වැලියෝ ඉන්නකොට තමයි කකුල ඩැමේජ් වුණේ. බෝම්බ එකට අහුනේ. එතකොට මට බබා හම්බෙන්න මාස 3ක්. මේ ලොකු දුව හම්බෙන්නවා. ඊට පස්සේ මෙයා ඒ අනුරාධපුර ඉස්පිතාලේ ඉන්නවා කියලා මේ ටෙලිග්‍රෑම් එකක් ඒ කැම්ප් එකෙන් අපිට එවලා තිබ්බා. නමුත් මෙයා කියලා දෙනවා කියන්න එපා කියලා. ඒ කියන්නේ මට බබා හම්බෙන්න හිටියේ. ඒක නිසා. මට ඊට පස්සේ ගියා විතරයි මතක. ඊට පස්සේ මම එහෙම සීනටලා වැටිලා ප්‍රතිබලන්න මම ඒ ඇඳට හිටියා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මම හිත හදාගත්තා. ඊට පස්සේ හම්බුණාට පස්සේ ගියා මට අතේ හොඳට හිටියදී මම. පස්සේ මේ ගෙවල් හම්බුණා. එතකොට බබාට අවුරුදු 3යි. 3ක් ඇති මේ ගෙවල් හම්බුණා. ඉස්සලාම අපි දෙන්න මේ ගෙවල් බලන්න ආවේ. යෝ එනකොට මට අර පැත්ත හරි කූල්නේ. මේ පැත්ත මාර රස් නේද? කරේනවා. ඊට පස්සේ මම මෙයාට බලපු දවසම කිව්වා මේ එහෙනම් එන්න බෑරත් නේ. අපි ඉමු කියලා. ඊට දැන් හිටියයි. ඔහොම අවුරුදු දෙකක් එනකොට ආයෙත් ඉස්සරහ ගැන හිතනකොට ඒ කියන්නේ ළමයිට හොඳට උගන්වන්න ගන්න ඕනේ. ඉස්කෝලයක් ඕනේ. අනික අන්ටෙන්ඩත් බෑනේ. ඊට පස්සේ ආවා. කැලේ මේව. ගේ විතරයි. ඒත් එක්ක කැලේ. කොහොම හරි ඇවිල්ලා සුද්ධ කර හිටියා. ඉඳලා චුට්ට තමයි මේ තත්ත්වයට අපි ගත්තේ. පෙන්ෂන් එකයි පඩියයි මෙයා ගේනවා. ඒකෙන් ජීවත් වෙන්න ඉතින් මන්දි. දැන් ළමයි ඉස්කෝලේ යවන්න, වාහන වලට තෙල් ගහන්න, පන්ති වලට අර එමෙ යනකොට මන්දි. ඉතින් ඒක ජීවත් වෙන්න මන්දි. ඊට පස්සේ මෙයාම කල්පනා කරා මේ එහෙනම් අපි කුමාරි මොනවා හරි දෙයක් පටන් ගමු කියලා ඉස්සෙල්ලාම මැෂින් එක ගෙනා රුපියල් 45000ට ඔය. 5000 දීලා මේ ලී ගන්න මැෂින් ඒක නෑ. ඒක අරන් ඇවිල්ලා දැන් ඔය පොඩි වැඩ හරි මේ කර හිටියේ. ඉඳලා කිව්වා අපිට ඉතින් බැරි දෙයක් නෑ නේ පොල් කටු හැඳි ටිකක් ගහමු කියලා පොල් කටු හැඳි ගියා ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඉතින් අපි දෙන්නගේ ධෛර්යයෙන්ම තමයි ගොඩ. ඒ කියන්නේ යාට ඔයා මොන දේ කරත් මම යාගේ පස්සෙන් ඉන්නවා. එයාට මම සපෝට් එක දෙනවා. ඒක නිසා ඉතින් අපි දෙන්න සෑහෙන දුරට මේ නැගිටලා ඉන්නේ අපි දෙන්නගේ මහන්සියෙන්මයි. දැන් සමගියත් tie කියලා මම නම් හිතනවා. දැන් අපේ ගමේ මේ ළඟදිත් අර ව්‍යාපාරිකෙන් ඔය යාපනේ පැත්තෙන් දෙමළ කට්ටියක් එහෙම ගෙන්න ගත්තා. ඔය සමිතියකින් ගෙන්නගෙන ඔය ලස්සනට හිටියා. ඉතින් මේ ගෙවල් වල ජීවත් වුණා. දවස් දෙකක්. ඉඳලා පස්සේ ඊට පස්සේ ගියා. යුද්ධ කරාට ඉතින් මේ මිනිස්සුත් අර රස්සාවක් වගේ. ඒ යුද්ධෙනේ ඉතින් ඒගොල්ලත් කරේ. ඉතින් මේ මිනිස්සුත් ඉතින් පව් අසරණ මිනිස්සු නේද? ඉතින් මේ මිනිස්සුත් අපි වගේ මිනිස්සුනේ. නෑ මම නම් හිතන්නේ ඉස්සරහට නම් යුද්ධයක් ඇති වෙයි ආයි කියලා. ඒ කියන්නේ ඉස්සර නම් ඉතින් ඇත්තට අපි බයෙ හිටියේ. දැන් මහත්තයා වැඩ කරා වුණත් අපිට කෑවා බිව්වටවත් ඒක ඉතින් එකට අල්ලන්නේ නෑ. නමුත් දැන් ඉතින් එහෙම බයක් නෑනේ. කොහේ හරි ගියත් අපි ඉතින් බයයි. දැන් මහත්තයා බැරි වෙලාවත් ඔය කැම්ප් එකට හරි ගියොත් එහෙම හරියම බයෙන් ඉන්නේ ගෙදර එනකම්. දැන් ඉතින් එහෙම බයක් නෑ. ඉතින් කොහේ ගියත් ගෙදර එයි කියන විශ්වාසය තියෙනවා.